ලෝකේම බලන් ඉන්න GTA 6 ගේම් එක ලීක් වෙන එක ලේසියෙන් ඉවර වෙන පාටක් නැහැ. පහුගිය සති කිහිපය ඇතුළත අලුත්ම ගේම් ප්ලේ ස්ක්‍රීන්ෂොට් සහ වීඩියෝස් අන්තර්ජාලයට ආවට පස්සේ සයිබර් ලීක් කියන හැකර් ගෲප් එක තමන්ගේ ඊළඟ ලීක් එකට කවුන්ට්ඩවුන් එකක් පවා දීලා තියෙනවා. ඒ අතර ලුසියා කියන චරිතය එයාබෝට් එකක් පදින විදිහ, කිඹුලන්ගේ දර්ශන, ගන් මොඩින් සහ කාර් ට්‍රංක් ඉන්වෙන්ටරි සහ 5 ස්ටාර් වොන්ටඩ් ලෙවල් එකේදී පොලිසිය පාවිච්චි කරන ස්පයික් ස්ට්‍රිප්ස් ඇතුළත් දර්ශන තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. ටේක් 2 එකෙන් කොපිරයිට් ගහලා මේවා සෝෂල් මීඩියා වලින් අයින් කරන්න හැදුවත් සයිබර් ලීක් මේක දෛනික පුරුද්දක් කරගෙන ඉවරයි. මේ තත්ත්වය හමුවේ රොක්ස්ටාර් හි මව් සමාගම වන ටේක් 2 ඉන්ටරැක්ටිව් නීතිය හමුවට ගිහින් තියෙනවා. නිව්යෝර්කේ ෆෙඩරල් උසාවිය හරහා මයික්‍රොසොෆ්ට් සහ ඩිස්කෝඩ් වෙතින් සපීනා ඒ කියන්නේ නීතිමය නියෝග ලබා ගන්න ටේක් 2 කටයුතු කරලා තියෙනවා. මෙයාලගේ අරමුණ ඩිජිටල් මිලේනියම් කොපිරයිට් ඇක්ට් යටතේ මයික්‍රොසොෆ්ට් හි GitHub ප්ලැට්ෆෝම් එකට සහ ඩිස්කෝඩ් සර්වර් වලට මේ ලීක්ස් දාපු පුද්ගලයන්ගේ තොරතුරු ලබාගෙන එයාලව හඳුනා ගන්න එක. මේ ගැන ප්‍රතිචාර දක්වමින් ඩිස්කෝඩ් සමාගම කියලා තියෙන්නේ වළංගු උසාවි නියෝග වලට Taman නීත්‍යානුකූලව අවනත වෙනවා කියලයි. ඒ වගේම මයික්‍රොසොෆ්ට් හි Xbox අංශයේ CTO වන ස්කොට් වෑන් සඳහන් කරේ රොක්ස්ටාර් සහ ටේක් 2 සමග එකතු වෙලා ප්‍රකාශන හිමිකම් ආරක්ෂා කිරීමට කැප වෙනවා කියලයි. රොක්ස්ටාර් වගේ ඩොලර් බිලියන ගණනක ආරක්ෂාව තියෙන ටෙක් ජයන්ට් කෙනෙකුත් මෙහෙම අසරණ වෙනවා නම් මේ ඩිජිටල් යුගයේ කිසිම ගේමින් කම්පැනි එකක් හෝ සර්වර් එකක් 100%ක් ආරක්ෂිත නැති බව සයිබර් ලීක් තහවුරු කරලා තියෙනවා. කොයිතරම් ලීක්ස් ආවත් GTA 6 නිල වශයෙන් PlayStation 5 සහ Xbox Series XX සඳහා නොවැම්බර් 19 වෙනිදා නිකුත් වීමට නියමිතයි. ඊට කලින් අගෝස්තු 27 වෙනිදා Netflix හරහා මේ ගේම් එකේ එක්ස්ක්ලූසිව් එක්ස්ටෙන්ඩ් ලුක් එකක් ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන්. ඉතින් Take 2 හි CEO ස්ටෝස් සෙල්නික් කියන්නේ ලීක්ස් තිබුණත් ප්‍රී ඕඩර්ස් ඉතාම ඉහළ මට්ටමක තාමත් පවතිනවා කියලයි.